අයිබෝන් කියලා පිළිගන්නවා සියලුම දෙනා මගේ YouTube channel එකට ආපහු පාරක්. මේ වීඩියෝ එකෙන් කතා කරන්න හදන්නේ තමන්ගේ නමය හෝ තමන්ගේ අඩුපාඩු වල වැරද්දක් තියෙද්දි තමන්ට ඇඩ්මිෂන් එක ඉෂුව වෙච්ච අය මොකද්ද කරන්න ඕන කියන එක සම්බන්ධව වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. මේ වෙනකොටත් මගේ channel එක subscribe කරමු නැති කෙනෙක් නම් subscribe කරන්න. ඔයා දාන comment එකෙන් like share එකෙන් තමයි තවත් කෙනෙකුට මේ වීඩියෝ එක පේන්නේ. හොඳයි එහෙනම් අපි වීඩියෝ එකට යමු. හරි. 2025 කොරියානු භාෂාව විභාගයට ඔයාලා ඇඩ්මිෂන් ලබා ගත්තට පස්සේ තමන්ගේ ඇඩ්මිෂන් එකේ තත්ත්වය විදේශ සේවා වෙබ්සයිට් එක හරහා ගිහලා චෙක් කරනකොට තමන්ට ඇඩ්මිෂන් එක ඉෂුව වෙලා කියලා පෙන්නනවා. ඉෂුව නම් කොළ පාටින් පෙන්නනවා. මම ඊයේ පාර වීඩියෝ එකේ කිව්වා. රිජෙක්ට් නම් රතු පාටින් පෙන්නනවා. ඒ වගේම මට මැසේජ් එකක් එනවා තමන්ගේ ෆෝන් එකට රිජෙක්ට් වෙලා කියලා. ඉෂුව වෙච්ච අය මම මේ කියන්නේ තමන්ගේ නම් වල 9 අකුරක හෝ પાස්පෝර්ට් එකේ හෝ එහෙම නැත්නම් ID නම්බර් එක හෝ තමන් දාලා දෙන ඩේටාස් වල වැරද්දක් තියෙද්දි තමන්ට ඇඩ්මිෂන් එක ඉෂුව වෙච්ච අය ඒක නිවැරදි කරගන්න කොහොමද කියන සම්බන්ධව මම කියන්නේ. එහෙම ඉෂුව වෙන්න හේතුව ඒ විදේශ සේවාවකේදී ඔයාලගේ විදේශ සේවා කාර්යාලයේ ඔයාලගේ ඩේටා චෙක් කරන්නේ ඒ මිනිස්සේ එයාට වැරදීමක් වෙලා රිජෙක්ට් කරන්න ඕන ඇඩ්මිෂන් එකක් ඉෂුව වෙලා තියෙන්න පුළුවන්. ඒ නිසා කලබල වෙන්න එපා. එයාට ඒක නිවැරදි කරගන්න පුළුවන්. ඔයාලා එක්සෑම් එක ලියන්න යන කලින් ඒක නිවැරදි කරගන්න ඕනේ. ඒක නිවැරදි කරගන්න ආකාරය තමයි මම මේ කියන්න හදන්නේ. හරි. එහෙනම් බලමු අපි කොහොමද ඒක නිවැරදි කරන්න කියලා. අපි උදාහරණයකට ගමු. විජේසිංහ කියලා එන්න ඕන නමක අවසානයේ HE එන්න ඕන නමක්. ඒ කියන්නේ પાස්පෝර්ට් එකේ තියෙන HE කියලා. නමුත් ඇඩ්මිෂන් එක ලබා ගන්න අයිති කරද්දී ඔයාගේ අති වැරදීමක්. අවසානට වැදිලා තියෙන HA කියලා. එතකොට ඔයාට ඇඩ්මිෂන් එක ඉෂුව වෙලා තියෙනවා. නමුත් ඒක 9 අකුරක වැරද්දක් තියෙනවා. HE එන්න ඕන එකට වැදිලා තියෙන්නේ HA කියලා. එතකොට ඒක නිවැරදි කරගන්න ඕනේ ඔයා ඇඩ්මිෂන් එකේ ඔයාගේ ඩවුන්ලෝඩ් කරලා ඔයා ඇඩ්මිෂන් එක ලියන්න යන්න කලින් ඔබ නිවැරදි කරගන්න ඕනේ. නිවැරදි කරන්න තියෙන එකම ක්‍රමය තමයි නැවත ඔයාට ඇඩ්මිෂන් එක අයිතු කිරීමේ හැකියාවක් නැහැ. ඒ කියන්නේ ඇඩ්මිෂන් එක රිජෙක්ට් කියලා වට මෙසේජ් එක ආපු නැති කෙනෙක් ඔයාට ඇඩ්මිෂන් එක ඉෂුව වෙලා තියෙනවා. ඔයාට නැවත ඇඩ්මිෂන් එක අර රිජෙක්ට් වුණ අයට ඇප්ලයි කරන විදිහට ගිහිල්ලා ඇප්ලයි කරන්න බෑ. ඔයාට කරන්න තියෙන දේ තමයි විදේශ සේවාවයකට මේල් එකක් කරා ඔයාගේ අඩුපාඩුව දැනුවත් කරලා ඇඩ්මිෂන් එක නිවැරදි කරගන්න. ඒක කරන්නේ කොහොමද කියන එක මම කියන්නම්. ඔයාගේ අඩුපාඩුවක් තියන්නේ අපි හිතමු 9 නම් එහෙම නැත්නම් પાස්පෝර්ට් අංකේ නම් එහෙම නැත්නම් ID නම්බර් එකේ නම් ඔයාගේ තියෙන වැරද්ද පෙන්නන තැන ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න ඕනේ. ඒ කියන්නේ උදාහරණයකට ඔයාගේ ඇඩ්මිෂන් එකේ තත්ත්වය බලන තැන ඔයාලට පේනවා ඔයාගේ 9 අඩුපාඩුවක් හෝ પાස්පෝර්ට් නම්බර් එකක් අඩු හෝ වැඩි හෝ එහෙම නැත්නම් මාරු වෙලා හෝ නමක අකුරක වෙනසක් හෝ තියෙනවා කියලා ඔයාලට පේනවා. නමුත් ඔයාලට ඇඩ්මිෂන් එක ඉෂුව වෙලා. ඔයාලට කරන්න තියෙන එකම දේ ඒ විදිහට ඒක ස්ක්‍රීන්ෂොට් එකක් අරගෙන මම කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්නම් ඒ අදාළ මේල් ඇඩ්‍රස් එක. ඒ ඊමේල් එක යොමු කරද්දිත් හොඳට මතක තියාගන්න. ඔයා ඇඩ්මිෂන් එක ලබා ගන්නකොට දැම්මනේ ඊමේල් එක පුළුවන් නම් වඩා හොඳයි. අන්න ඒ ඊමේල් එකෙන්ම ඔය ඊමේල් එක විදේශ සේවයකට යවන්න. වෙනත් මේල් වලින් නැතුව. ඊට පස්සේ මේල් එක යවන්නේ කොහොමද කියන එක මම කියන්නම්. ඔයාගේ අඩුපාඩුවේ ඔයාගේ නමක අකුරක අඩුපාඩුවක් නම් තියෙන්නේ. ඔයාලට පුළුවන් මේ අඩුපාඩුව පේන තැන ස්ක්‍රීන්ෂොට් එකක් අරගෙන ඊමේල් එකක් ටයිප් කරන්න ඔයාගේ අඩුපාඩුව ලියලා සිංහලෙන් හෝ ඉංග්‍රීසියෙන් එක ගැටලුවක් නැහැ. තමන්ට පුළුවන් භාෂාවකින් ලියන්න සිංහලෙන් හෝ ඉංග්‍රීසියෙන්. දමිළ ජාතිකයෙක් නම් දෙමළ භාෂාවෙන් ලිව්වත් ගැටලුවක් නැහැ. එතකොට ඔයාලට පුළුවන් මේ ස්ක්‍රීන්ෂොට් එක එතනට අප්ලෝඩ් කරන්න. අප්ලෝඩ් කරලා ඔයාලට පුළුවන් ඒ ස්ක්‍රීන්ෂොට් එකේ වැරද්ද තියෙන තැන රවුන්ඩ් කරලා පෙන්නන්න ඔයාලට පුළුවන්. ඊට පස්සේ ඔයාලට පුළුවන් ටයිප් කරන්න මෙන්න මේ විදිහයි මම 2025 කොරියානු භාෂා එක්සෑම් එකට ඇඩ්මිෂන් ලබා ගැනීම සිදු කරා. මට ඇඩ්මිෂන් එක ඉෂුව වෙලා තියෙනවා. මෙන්න මගේ પાස්පෝර්ට් නම්බර් එක, මෙන්න මගේ ID නම්බර් එක. නමුත් මගේ වැරද්දක් තියෙනවා මෙන්න මේ විදිහට මගේ නමේ එන්න ඕනේ මේ විදිහට HE එන්න ඕනේ තැනට වැරදීමකින් HA තමයි ටයිප් වෙලා තියෙන්නේ. කරුණාකරලා ඒක නිවැරදි කරලා දෙන්න මම කියලා ඔයාලට මෙසේජ් එකක් දාන්න පුළුවන්. සිංහලෙන් හෝ ඉංග්‍රීසියෙන් මේ ඊමේල් එකක් දාන්න පුළුවන්. ඒකට මේ ඊමේල් එක එක මේල් එකක් දාලා නතර වෙන්න එපා. ඔයාලා මේල් 4ක් හෝ 5ක් යවන්න. එකම මේල් එක 4 පාරක් හෝ 5 පාරක් දාන්න. දාලා ඉවර වෙලා නිකන් බලාගෙන ඉන්න එපා. මගේ මේක හැදෙන්නේ නමයි කියලා. ඔයා කරන්න ඕනේ ඊළඟ දේ තමයි මේල් එක දාලා විදේශ සේවයකට ඔයා දුරකථන ඇමතුමක් අරගෙන ඒ සම්බන්ධ දැනුවත් කරන්න ඕනේ. මට මෙන්න මේ විදිහේ ප්‍රශ්නයක් වෙලා තිබුණා. මම මේ වෙනකොට ඔයාලට ඊමේල් වලින් ඔයාලට ඊමේල් වලින් මේක දැනුවත් කරලා තියෙනවා මහත්මයා. කරුණාකරලා මේක බලලා මට හදලා දෙන්න කියලා. එතකොට එයාලා ඒක චෙක් කරලා බලලා
වගේ ඇඩ්මිෂන් එක ඩවුන්ලෝඩ් කරන දිනයට කලින් එයාලා ඒක නිවැරදි කරනවා. ඒකත් ඔයාලට බලා ගන්න පුළුවන්. අර ඇඩ්මිෂන් එකේ තත්ත්වය කියන තැනට ගිහිල්ලා බලපුවම ඔයාලට ඒක නිවැරදි කරලා තියෙනවා නම් පෙන්නනවා. හරිද? ඒ නිසා ගැටලුවක් නැහැ. මේ දේවලුත් හදා ගන්න පුළුවන්. ඒ වැරද්දක් වෙලා තියෙනවා නම් ඒක හදා ගන්න පුළුවන්. කිසි දෙයකට බය වෙන්න එපා. ඔය සම්බන්ධව ඒ වගේ එහෙම ඉෂුව වෙලා නමුත් තමන්ගේ ඇඩ්මිෂන් වල වැරද්දක් තියෙනවා ඉන්නවනම් WhatsApp group එක තියෙනවා. group එක හරහා මාව සම්බන්ධ වෙලා මට ප්‍රශ්න ඉදිරිපත් කරන්න. මම එයාට පිළිතුරු දෙන්නම්. එහෙම නැත්නම් මේකේ කමෙන්ට් සෙක්ෂන් එකේ මගෙන් අහන්න ප්‍රශ්න මම ඔයාලට උත්තර දෙන්නම්. හරි. එහෙනම් ඔය සම්බන්ධව තමයි මේ වීඩියෝ එක මම අරගෙන ආවේ. මේකේ අපහැදිතාවයක් මොකක් හරි තියෙන තැනක් තියෙනවා. හැමෝම මගෙන් අහන්න මොකක්ද තියෙන ප්‍රශ්න කියලා. මම එයාට පිළිතුරු ලබා දෙන්නම්. හොඳයි එහෙනම් තවත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හම්බෙමු. හැමෝටම ජය වේවා.